ජපන් සෙන් කියමනක් තියෙනවා. ඉස්සරහ දොරත් ඇරලා තියන්න, පිටිපස්සේ දොරත් ඇරලා තියන්න, තේපැන් සංග්‍රහ පවත්වන්න යන්න එපා කියලා. බොහොම සරල දෙයක්. තව ටිකක් පැහැදිලි වෙන්න. CCTV කැමරා එකක්. CCTV කැමරා එකේ මේ ආරක්ෂක කැමරාවේ හයි කරලා තියෙන තැන ඉස්සරහට රටේ ජනාධිපති ආවත්, අගමැති ආවත් බැහැලා ගිහිල්ලා පිළිගන්න යන්න, පිළිගැනීමේ කතා පවත්වන්න යන්නේ නැහැ. ඒ වගේම අයිතිකාරයා ආවත් වෙනසක් නැහැ. හිතන්න හොරෙක් මංකොල්ලකාරයෙක් එනවා. ඒත් වෙනසක් නැහැ. බලාගෙන ඉන්නවා. අපේ මනසෙත් මෙන්න මේ වගේ හැකියාවක් වර්ධනය කරගන්න අවශ්‍යයි. ඒකත් එක්ක එකතු වෙන්න යන්නෙත් නැතුව, ඒක එලවන්න යන්නෙත් නැතුව තමන්ගේ කයට සිහිය පිහිටුවාගෙන බලාගෙන ඉන්නවා. අර කලින් කියපු ජපන් සෙන් කියවනා වගේ තේපෙන් සංග්‍රහ පවත්වන්න යන්නෙත් නැහැ. මේ CCTV එක වගේ හොරෙක් මංකොල්ලකාරයෙක් ආවත් බැහැලා ගිහිල්ලා එලවන්න යන්නෙත් නැහැ. ඒ අන්ත දෙකම සේවනය නොකර මේ කයේ සිහිය පවත්වනවා. සරලවම දැනුවත්භාවයක් ඇති කරගන්නවා. මම දැන් මෙතන ඉන්නවා, ඉන්නේ හිටගෙනද, ඇවිදින ගමන්ද, වාඩි වෙලාද, හාන්සිලාද කියලා නැවත මේ කයට හිත ගන්නවා. හුදෙක් සරලවම දැන ගැනීමක්. ඔන්න ඔය ඉරියව් හතර ඉඳෙද්දී ඔබට අත්දැකීම් ඇති අනාරාධනයෙන් එන සිතිවිලි එක්ක පොරබදන්න ගියත්, ඒකත් එක්ක එකතු වෙන්න ගියත් ඒ දෙකේම වෙනසක් නැහැ. පශ්චාත්තාපයටපත් වෙනවා, දුකටපත් වෙනවා, විවේසයටපත් වෙනවා. හිතට බරක් එනවා. ඒක නිසා මේ කලින් කියපු කියමන එකතු කරගන්න පුළුවන් සිහිය පුරුදු කරද්දී තමන් ඉන්න ඉරියව්වේ එතන සිහිය පවත්වද්දී ඒකට අවදිමත් භාවයෙන් ඉඳෙද්දී කොහේදෝ ඉඳලා ආපු තමන්ගේ ආරාධනෙන් තොරව ආපු සිතුවිල්ලක් ආවම ඉස්සරහ දොර සහ පිටිපස්සේ දොර විවෘත කරලා තියන්න. වාඩි කරලා තේපැන් සංග්‍රහ පවත්වන්න යන්න එපා. නැවතත් ඒ ඉන්න ඉරියව්වටම සිහිය පිහිටුවාගෙන ඒ බවට අවදිමත් වන්න.